දනිස් කැක්කුමක් එනවා නම් සමහර විට එය දනිස්සෙම තියෙන ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. ඒකට විවිධ හේතු බලපානවා. මෙන්න මේ විවිධ හේතු වලින් එකක් තමයි මෙන්න මේක. අපේ කලවැය තියෙනවා කකුලේ මාංශ පේශි 4ක් ඉස්සරහින්. ඒකට කියනවා quadriceps muscles කියලා. ඒකේ rectus femoris කියන මසල් එකට යටින් vastus intermedialis දෙපැත්තේ තියෙනවා vastus lateralis vastus medialis කියලා ওই පින්තූරේ තියෙන විදිහට. ඕක අපේ දන හිසේ ඒ දන හිස් සංදියට සම්බන්ධ වෙනවා ටෙන්ඩන් එකකින්. එතකොට මෙන්න මේ මසල් හතරේ ටයිට්නස් එකක් හරි හිරවීමක් හරි එතන ගියාම තද ගතියක් තිබුණොත් අන්න ඒක දනිස්සට බලපානවා. ඒ කියන්නේ මේ මසල් හතරේ ටයිට්නස් එකක් නිසා දනිස්සට තමයි වන්දි ගෙවන්න වෙන්නේ. ඒක නිසා මේකට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි අපි ක්‍රීඩා කරනකොට ඒ quadriceps muscles foam roll එකකින් රිලැක්ස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අතින් රිලැක්ස් කරගන්න පුළුවන්. තව ස්පෝර්ට් තෙරපි එකක් කරගන්න පුළුවන්. මසාජ් ගන්න එකකින් ඒ ටික කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ මසල් හතර ස්ට්‍රෙන්ග්ත් වෙලා නැත්තම් ශක්තිමත් වෙලා නැත්තම් ඒක වර්ධනය වෙලා නැත්තම් අපි ඩිවලොප් කරගෙන නැත්තම් ඒකෙන් එන සපෝට් එක නැති වෙච්ච හින්දා ඒ දනිස් සංදියට තනියෙන් වැඩ කරගන්න වෙනවා අමාරුවෙන්. ඒක හින්දාත් කැක්කුමක් එන්න පුළුවන්. ඒක හින්දා ඒකට පුළුවන් ජිම් එකේදී ඒවා ස්ට්‍රෙන්ග්ත් කරන එක්සර්සයිස් කරලා ඒවා ඩිවලොප් කරගෙන දනිස්සට එන ටෙන්ෂන් එක අඩු කරගන්න. විශේෂයෙන් ක්‍රීඩකයන් හා ජිම් වල සෙල්ලම් කරන අය යම් අනතුරක් මේ වගේ ඉන්ජරි එකක් එන්න ඉස්සෙල්ලා මේ වගේ තෙරපි එකක් කරගන්න එක තමයි වටින්නේ. ඉන්ජරි එකක් ආවට පස්සේ අපි මේ කරගත්තාම සමහර විට 100% රිකවර් නොවෙන්න පුළුවන්.